ආයිබෝන් සියලුදෙනාටම ලංකාවේ වාහන මාකට් එකට මොකද වෙලා තියෙන්නේ? ලංකාවේ කළුකඩ මුදලාලිලාට විශේෂයෙන්ම වාහන අධික මිල ගණන් වලට විකුණන කළුකඩ මුදලාලිලාට මොකද වෙලා තියෙන්නේ? ඉතින් කළුකඩ මුදලාලිලා නම් හොඳටම බය වෙලා වගේ තමයි අපිට පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම ජනප්‍රියයයි කියා ගන්නා ලංකාවේ ජනප්‍රියයයි කියා ගන්නා ගොඩක් කාර් සේල් වල වාහන විකිණෙන්නේ නැති මට්ටමටම මේ වෙද්දි පත් වෙලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අධික මිල ගණන් වලට විකුණන්න දාලා තියෙන මේ වාහන එකතැන පල් වෙන මට්ටමට පත් වෙලා තියෙනවා. ඉතින් ගියේ දවස් කිහිපේ අපි බැලුවට පස්සේ තේරෙන දෙයක් තමයි මේ අය උපරිම උත්සාහ කරනවා වාහන මිල ඉදිරියේදී වැඩි වෙන්න නියමිතයි. ඒක නිසා වාහන ඉක්මනින්ම මිලදී ගන්න කියන කාරණාව ජනතාව අතරට යවන්න. ඉතින් මේ අය කියන අලුත්ම නිවුස් එකක් තියෙනවා. ඒ තමයි මේ වෙද්දි වාහනවල මිල ගණන් අඩු වෙලා තියෙනවා. ඒක හැබෑව. නමුත් ඉදිරියේදී වාහන මිල වැඩි වෙන්න නියමිතයි. ඉතින් මෙයාලා මේකට හේතුව විදිහට කියන්නේ ජපන් ඔක්ෂන් වල වාහන මිල මීට මාස 3කට වගේ කලින් ගොඩක් බැස්සා. ඉතින් ඒ වාහන තමයි මේ වෙද්දි ලංකාවට එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයක් ගත වෙනවනේ සාමාන්‍යයෙන් ලංකාවට වාහන ආනයනය කරන්න. එතකොට ඒ වෙද්දි ඒ කියන්නේ ගණන් අඩු කාලේ ජපානයේ තිබ්බේ වාහන තමයි මේ වෙද්දි එන්නේ. නමුත් මේ වෙද්දි ජපන් ඔක්ෂන් වල මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කාරණෙත් එක්ක ඉදිරියේදී ලංකාවට එන්න තියෙන වාහනවල මිල ගණන් ගොඩක් වැඩි වෙයි කියලා තමයි මෙයාලා ප්‍රකාශ කරන්නේ. නමුත් ඇත්තටම ගත්තට පස්සේ අපි ජපන් ඔක්ෂන් වලට ගිහිල්ලා බැලුවට පස්සේ අන්තර්ජාලය හරහා පරීක්ෂා කරාට පස්සේ තිබුණු ගණන් වලටත් වඩා අඩු වෙලා තියෙනවා ජපන් ඔක්ෂන් වල වාහන මිල ගණන්. අපේ ලංකාවේ අයට විතරයි මේ වාහන මිල ගණන් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට දිගටම ගියොත් එහෙම ලංකාවේ වාහන මාකට් එක කඩාගෙන වැටෙනවා කියලා මෙයාලා දන්නවා. ඉතින් මේ කාරණේට මෙයාලා පුදුම විදිහට බය වෙලා තියෙනවා කියලා මේ පහුගිය දවස් කිහිපේ පුරා මෙයාලා මාධ්‍ය සංදර්ශන තියලා කතා කරපු කතාවලින්ම අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම හේතුව විදිහට අපිට සලකන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙයාලා ලක්ෂ 80 වගේ වාහනයකින් ලක්ෂ 30ක් විතර ලාභය ලබා ගැනීමක් සිද්ධ කරා පසුගිය මාස කිහිපය තුළ. ඒ විදිහට මෙයාලා කල්පනා කරේ දිගටම ලාභ ගන්න සාමාන්‍ය එක වාහනයකින් ලක්ෂ 20ක් ලක්ෂ 30ක් වගේ. ඉතින් මේ කාරණය මේ වෙද්දි මෙයාලට සිද්ධ කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම YouTube channel හරහා ඒ වගේම විවිධ මාධ්‍ය හරහා මෙයාලා පුළුවන් තරම් උත්සාහ කරනවා වාහන මිල ගණන් ඉදිරියේදී වැඩි වෙනවා මේ කාරණා හින්දා වැඩි වෙනවා කියලා බොරු බිල්ලෙක් මවා පාලා වාහනවල මිල ගණන් වැඩි කරන්න පුදුම විදිහට උත්සාහ කරනවා කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් අපිට කියන්න තියෙන්නේ මේ වෙද්දි වාහන මිල ගණන් අපි දන්නවා අඩු වේගන යනවා. ඉතින් මේ අඩු වේගන යන වාහනවල මිල ගණන් වැඩි වෙන්න කිසිම හේතුවක් මේ වෙද්දි අපිට ලංකාවේ ඇතුලේ හොයාගන්න නැහැ. ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ අධික මිල ගණන් දීලා නම් වාහන මිලදී ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඉදිරියේදී තවදුරටත් වාහන මිල අඩු වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. සමහරු නම් අපේ වීඩියෝස් වලම කමෙන්ට්ස් කරලා අහනවා කොහෙද අඩු වෙලා තියෙන්නේ? මොන කාර් සේල් එකේද අඩු වෙලා තියෙන්නේ? ඉතින් සාමාන්‍යයෙන් S1 පියාගෙන ඉන්න කෙනෙක්ට නම් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් S2 ඇරලා ලංකාවේ මාකට් එක දිහා බලන කෙනෙක්ට නම් හොඳටම තේරෙනවා වාහන මිල ගණන් මේ වෙද්දි අඩු වෙගෙන යනවා කියලා. ඉතින් විශේෂයෙන්ම ජනාධිපතිවරයා එහෙම නැත්නම් අමාත්‍යවරයෙක් එහෙම නැත්නම් රජයේ නිලධාරියෙක් මේ විදිහට වග කිව යුතු කිසිම කෙනෙක් මේ වෙද්දි ප්‍රකාශ කළා නැහැ ලංකාවට වාහන ආනයනය සීමා කරනවා කියලා, නැවත වතාවක් සීමා කරනවා කියලා. ඉතින් ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න එපා. විශේෂයෙන්ම මේ වෙද්දි ලංකාවේ වාහන සේල් වල වාහන පිරීලා තියෙන්නේ. නමුත් ඇත්ත කතාව තමයි මේ වාහන ගන්න කිසිම කෙනෙක් නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ වෙද්දිත් ලංකාවේ වාහන සේල් වල තියෙන මේ වාහන මිල ගණන් අධික මිල ගණන් වලට තමයි දාලා තියෙන්නේ. ඉතින් නැවත වතාවක් කියනවා වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් අපිට කියන්න තියෙන්නේ හොඳට හොයලා බලලා සාමාන්‍යයෙන් ගාන සාධාරණ නම් විතරක් මේ වාහන මිලදී ගන්න. මොකද ඉදිරියේදී වාහන කළුකඩ මුදලාලිලාට තමන්ගේ කළුකඩේ වහගන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් තවදුරටත් ලංකාවේ ඉන්නේ මෙයාලා මේ කියන සුරංගනා කතාවලට අහු වෙන
මිනිස්සු නෙමේ. ඉතින් අපි කලින් වීඩියෝස් වලදී කිව්වා වගේ සාමාන්‍යයෙන් 2016 17 වසර වලට අදාළ වැගනාර් රථ සාමාන්‍යයෙන් ලක්ෂ 40 කියන සීමාවට අනිවාර්යයෙන්ම ඉදිරියේදී එන්න ඕන. ඒ වගේම තමයි පාවිච්චි කරපු විට්ස් රථ සාමාන්‍යයෙන් ලක්ෂ 50 ලක්ෂ 55 කියන සීමාවට, ඒ වගේම සාමාන්‍යයෙන් ඇක්සියෝ රථ පාවිච්චි කරපු ඇක්සියෝ රථ සාමාන්‍යයෙන් ලක්ෂ 60 70 කියන සීමාවට අනිවාර්යෙන් එන්න ඕන කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියෙන, වාහනයක් ගන්න හීනයක් තියෙන අහිංසක මිනිසුන්ගේ රීරී මාංශය උරාගෙන බොන කාලය මේ විද්දි අවසන් වෙලා තියෙනවා. කළුකඩ මුදලාලිලාගේ කළුකඩ ටික වහන කාලය මේ විද්දි උදා වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා නැවත වතාවක් කියන්න තියෙන්නේ අධික මිල ගණන් දීලා නම් කිසිසේත්ම ලංකාවේ වාහන මිලදී ගන්න එපා. තවදුරටත් වාහන අඩු කරනවද නැද්ද කියන කාරණාව අනිවාර්යයෙන්ම අපේ අතේ. එහෙම නැත්නම් වාහන මිලදී ගන්න අය අතේ තමයි රැඳිලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. මේ විදියට ලංකාවේ වාහනවල මිල ගණන් ඉදිරියේදී අඩු වෙයිද, කොච්චරක් අඩු වෙයිද කියන කාරණාව ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ එක අවසන් කරන්න කලින් පොඩි ආරාධනයක් තියෙනවා. ඒ තමයි අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින්ම notification එකකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.